වර්තමානයේ අතීතයේ අතර සම්බන්ධකම් පවත්වනවා කියලා ඔයා දන්නවද? වර්තමානයේ ඉඳලා ඔයා අතීතයේ දිහා බලනවා කියලා ඔයා දන්නවද? ඒ වැඩ වෙන්නේ මෙහෙමයි. මේක පාඩුවට අදාළ නැහැ. නැත්තම් අනිත් උනට අහගෙන ඉන්න. මේ රැට අහස දිහා බලනවානේ අපි. අපි හැමෝම රැට අහස දිහා බලනවා. එතකොට අහසේ තියෙන තරු තියෙන්නේ මෙහෙම ගත්තොත් මොහොතින තරුවයි මේ ඉන්නේ ඔයයි අතර මෙන්න මේ දුර සාමාන්‍යයෙන් ආලෝක වර්ෂ මිලියනයක් විතර. ආලෝක වර්ෂ මිලියනයක් විතර දුරකින් තියෙන මේ තරුව එළිය විහිදුවද්දී ඒ එළිය එවලා තියෙන්නේ වර්ෂ මිලියනයකට කලින්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා තරුවක් දිහා බලනවා කියන්නේ ඔයා බලන්නේ ඔයාගේම අතීතය දිහා. ඒ කියන්නේ විශ්වයේ අතීතය දිහා. තරුවකින් පුළුවන් විශ්වයේ අතීතය දිහා බලන්න. සාමාන්‍යයෙන් ඔය දැන් අද දකින්න තරුව දැන් උතන නැති වෙන්නත් පුළුවන්. ඒක දැන් අවුරුදු 1000කට විතර කලින් ඔතනින් නැති වෙලා ගිහිල්ලා වෙන්නත් පුළුවන්. ඔයාට ඔය පේන්නේ අවුරුදු මිලියනයකට කලින් ඔයා දැකපු එළියක්. අවුරුදු මිලියන කලින් හැදිච්ච තරුවක එළියක් තමයි ඔයා දැන් 2026 ඔය දකින්නේ. අතීතයේ වර්තමානයේ අතර සම්බන්ධකම් පවත්වන හොඳම දෙයක් තමයි තරු කියන්නේ.